Good morning. වෙලාව 5:34යි. පියද යනවා බැංක් එකකින් තියෙනවා බීච් ක්ලීනර් ප්‍රොජෙක්ට් එක. ඒකට අවලාෆ් එකට මොනාරි කන්න ගන්න. මෙන්න මෙයාත් අතන මොන හරි මේ ගන්න මොනවද කියලා බලනවා. අපි තව කෙනා කියලා කිව්වා මෙතනට ඊට පස්සේ මම බැංක් එකට යනවා. බැංක් එකට ගිහලා බලමු. ඔයා කුණු එකතු කරනවද? කොහොමද කුණු එකතු කරලාද කියලා පෙන්නන්න අපිට? මේ තියෙන අපිට අවශ්‍ය මම කොහොමද? ආයි කුණු මල්ල පෙන්න. කුණු මල්ලයි ඔයයි. කොහොම බෑ වැඩ කරන්න ඕන ඉක්මනට. ඔහොම බෑ ඉක්මනට වැඩ කරන්න ඕනේ. ඔයාලට හේයිද දන්නේ අපි අද ඉන්නේ කැපුම්ගොඩ බීච් එකේ. හරිද? අපි අද චැරිටි වර්ක් එකක් තමයි කරන්නේ. මොකද අපේ බැංක් එකෙන් ඕගනයිස් කරලා තියෙනවා බීච් ක්ලීන් අප් එකක්. අපි දෙන්න ජොයින් වෙන එකට හරි සතුටුයි මේක කරනකොට. ඇත්තටම මිනිස්සුන්ගේ වැඩ නිසා තමයි මේක අපේ ඉතින් අපේ වෙන්න පුළුවන්. අපි toy කරන තුනෙන් වල දාන දේවල් ඒවත් මෙතන ඇති. මෙතන තියෙනවා මේ යෝගට් හැඳි ටූත්ප්‍රෂ් අරව මේවා ප්ලාස්ටික් බෝටල්ස් ඔර ගෙවල් වල පාවිච්චි කරපු හැමදේම වගේ මෙතන තියෙනවා. සපත්තු හැමදේම තියෙනවා මෙතන. හැමදේම ඉතින් මුහුදට ගිහිල්ලා මුහුදෙන් ආපහු මේ වෙරළට ගහගෙන ආපු දේවල්. මෙතන ඉතින් ඔය මුහුදට යන්නේ නිකන් නෙවෙයි අපිම කරන වැඩවලින්. අපිම ගෙවල් වලින් එළියට දානවා වගේ. අපි ඉතින් මේ විදිහට ඒව ගැන හිතලා ඒවා ඒ තැන් වලට දැම්මනම් අද මෙහෙම වෙන්නේ නැහැ මේ රටට. ෆස්ට් ටයිම් තමයි අපි පාටිසිපේට් කරේ. බට් එතකොට තමයි තේරෙන්නේ මේ වරදනේ කොච්චරද කියන එක. මෙතන අපි අය කරන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ කරන්න එපා. කලාවෙන්න එපා. ගොඩක් දුරට ඉවරයි. තව ටිකක් තියෙනවා නේ. අද ඉවර කරගන්න يعني පොඩි ඒවා තියෙන නිසා තමයි ප්‍රශ්නේ. ඒවා ඉන්නේ නැහැ. ගොඩක් පොඩි පොලිතින්ස් වැඩි. එතකොට ඔය අර කලින් කිව්වා වගේ ටූත්පේස්ට් ල මූඩි යෝගට් හැඳි. ඔව් දැන් ස්ට්‍රෝ අන්න ඒ වගේ දේවල් අර ස්ට්‍රෝ එක දැන් දෙකට කැඩලා වගේ. එතකොට ඒ වගේ වර වැලිය අස්හිර වෙලා ඔන්න වගේ තියෙන ප්‍රශ්න. ඒවා තමයි පොඩක් ඉතින් ගන්න අමාරු. කට්ටිය මේ තාම වැඩ අර පැත්තේ තමයි කට්ටිය ඉන්නේ. ටීම්ස් වල බෙදලා තියෙන්නේ අපිව. මේ පැත්තේ එක තැනක 10ක් මේ උගන් මේ පේන පැත්තෙන් 10ක් ක්ලීන් 10 දෙනෙක් ක්ලීන් කරන් එනවා. මේ පැත්තෙන් 10ක් ක්ලීන් කරනවා. මේ හරියට ආයි තව 10ක් අර හරියට සෙට් කරනවා. ඒ අසර කොනේ පේනවා. ඒ හරියට තව 10ක් විතර එනවා කට්ටිය. ඇවිල්ලා ක්ලීන් කරන්නේ.
බීච් එක මාර ලස්සනයි. ඉතින් අර මේව නිසා තමයි ඉතින් ඔක්කොම මේ සවුත් වෙලා තියෙන්නේ. නේ දානි ඔය කෑව දානි වැඩ කරන්න තව යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. වැඩ බලන්න ඇවිල්ලා ඉන්නේ. ඒ අසෙන් නෑ හාය අෂනයි. මේ ඔය වැඩද? එහෙමද? ඔය මලු ඔක්කොම ඔයාද එකතු කරේ? එතන මිනිස්සු කරලම නෑනේ වැඩ. බලන්න. ඒ කියන්නේ ඕවා නැත්තම් හරියන්නේ නෑනේ. ඇත්ත. රවිනන් මොකද හිතෙන්නේ කියලා. රවිනගේ හැට් අපි රවිනගේ වොයිස් ක්ලිප් එකක් ගමු. මොකද හිතෙන්නේ මේ වැඩේ සම්බන්ධව? කියහන්කෝ. ඔයලා යන්නේ. කියහ. වෙන කෙනෙක් මොකද හිතෙන්නේ ඕන මේ සම්බන්ධව? මොකද හිතෙන්නේ නැහැ කිය? කාවින්දනේ මොකද? බෑ. කාවින්ද කාලා විසි කරපුවා තමයි මේ. Celebrity, you know. මට වඩා සලකන්න ඕනේ. හවුයි. දැන් වෙලාව 9යි කාලය. අපි ආවේ 5:34ට පිටත් උනේ. ප්‍රේම කරා ලාෆ් එකට ගියා අපි. මෙහෙන් පිටත් උනේ 6ටද නෑ. 6ට වගේ. 6ට වගේ. ඊට එදුකමත් 7 වගේ වෙන්න ඇති මම හිතන්නේ. 6 දෙකක් ගිහලා තාම ඉවර කරගන්න බෑ. දාදුකමත් ඉවරයක්ම කරන්න බෑ එච්චරට කුණු. අදනම් මල්ල හරි. දැන් ඉවරයි අපි ෆොටෝ එකක් ගාලා කන්නයි යන්නේ. දැන් තමයි හොඳ වෙලාව. बीच क्लीन अप इवराई और के बा वनक्कम मत किया ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, හැමෝටම බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අමතක කරන්න නැතුව subscribe කරන්න. See you from the next video. Bye bye.